Welcome Japan. අයිබෝන් සියලු දෙනාටම වෙල්කම් ජපන් අධ්‍යාපනික YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉන්ෆෝ ව්‍යාකරණවල ඉගෙන ගන්න තියෙන තවත් විශේෂ ක්‍රියාපද ස්වරූපයක් ගැන. ඊට කලින් මතක් කරන්න කැමති ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඔයා ජපන් භාෂා විභාගවලට මුහුණ දෙන අයෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යාකරණ සහ කංජ සටහන් Welcome Japan අපේ Facebook පිටුවෙන් අරගන්න පුළුවන්. විභවාත්මක ක්‍රියාපද ජපන් භාෂාවෙන් මේක කනෝ කෙයි ලෙස හඳුන්වනවා. කනෝ කෙයි වලින් ලබා දෙන්නේ යමක් කරන්න පුළුවන් කියන අදහස. මේ අදහසම ලබා දෙන ව්‍යාකරණ රටාවක් අපි N5 වලදී කතා කළා. ඒක තමයි ඩික්ෂනරි ෆෝම් ක්‍රියාපදයක් සමග කොතොග දෙකිමස් කියන ව්‍යාකරණ රටාව. ඔයගලන්ට මතක ඇති අපි උදාහරණයක් කතා කරමු. කතා කරන්න පුළුවන්. එතකොට කතා කරනවා කියන ක්‍රියාපදේ හනසු ඩික්ෂනරි ෆෝම් ක්‍රියාපදේ ඒකට එකතු කරනවා කොතොග දෙකිමස්. එතකොට හැදෙනවා හනසු කොතොග දෙකිමස්. තව ක්‍රියාපදයක් බලමු. ඉකු යනවා කියන එක. එතකොට කොතොග දෙකිමස් දැම්මහම හැදෙනවා ඉකු කොතොග දෙකිමස්. මේ විදිහට තමයි අපි යමක් කරන්න පුළුවන් කියන අදහස ලබා දෙන ව්‍යාකරණ රටාව N5 වලදී ඉගෙන ගත්තේ. නමුත් මේක කතා කරන අවස්ථාවලදී ටිකක් දීර්ඝ වැඩි. ඒ නිසා මේ අදහසම ලබා දෙන කෙටියෙන් භාවිතා කරන්න පුළුවන් ක්‍රියාපද වර්ගයක් තමයි අද අපි මේ කනෝකේ විදිහට කතා කරන්න යන්නේ. ජපන් භාෂාවේ සියලුම ක්‍රියාපද ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ වර්ග කරලා තියෙනවා. අපි මුලින්ම පළමු කාණ්ඩයේ ක්‍රියාපද කොහොමද කනෝකේ වලට හරවන්නේ කියලා ඉගෙන ගමු. මෙතනදී අපි භාවිතා කරන්නේ මත්ස රූපය. එතකොට මත්ස රූපයෙන් නැති ක්‍රියාපදේ මස් වලට පෙර ඇති ඊ ශබ්ද අක්ෂරය ඉවත් කරලා ඒ වෙනුවට එම අක්ෂරයටම අයිති ඒ ශබ්දයේ සහිත අක්ෂරය එකතු කරලා මේ ක්‍රියාපදය හදා ගන්නවා. අපි උදාහරණ බලමු. කයි මස් කියන ක්‍රියාපදය ගමු. මෙතනදී මස් වලට කලින් තියෙන අක්ෂරය ඊ අක්ෂරය ඊ අක්ෂරය ඉවත් කරලා අපි ඒ වෙනුවට ඒ අක්ෂරය එකතු කරනවා. එතකොට හැදෙනවා කයමස්. කයමස් මිලදී ගන්න පුළුවන්. අපි N5 වල ඉගෙන ගත්තේ මේ අදහස කව් කොතොග දෙකිමස් විදිහට. ඒක දීර්ඝයි. මෙතන කයමස් කියනකොට භාවිතා කරන්න හරිම පහසුයි. පළමු කාණ්ඩයේ ක්‍රියාපදවල ඊ ශබ්ද අක්ෂර 9කින් අවසන් වෙන ක්‍රියාපද තියෙන නිසා අපි බලමු අනික් ඊ ශබ්ද අක්ෂර කොහොමද කනෝකේ වලට අරවන්නේ කියලා. දෙවැනි ඒ ශබ්ද අක්ෂරය තමයි චි. ඒකේ ඒ ශබ්ද අක්ෂරය තේ. අපි බලමු උදාහරණය. මච්චි මස්. මේකේ චි අකුර ඉවත් වෙලා තේ අකුර එකතු වෙනවා. එතකොට හැදෙනවා මත්තේ මස්. මත්තේ මස්. බලා ඉන්න පුළුවන්. ඊළඟ ඒ ශබ්ද අක්ෂරය තමයි රි. රි අකුරේ ඒ ශබ්ද අක්ෂරය රේ. උදාහරණය සුකුරි මස්. මේකේ රී අකුර ඉවත් වෙලා රේ අකුර එකතු වෙනවා. එතකොට හැදෙනවා සුකුරේ මස්. සුකුරේ මස්. හදන්න පුළුවන්. ඊළඟ ඒ ශබ්ද අක්ෂරය තමයි මී. මී අකුරට අයිති ඒ ශබ්ද අක්ෂරය මේ. උදාහරණය නොමී මස්. මී අකුර ඉවත් වෙලා මේ අකුර එකතු වෙනවා. එතකොට හැදෙනවා නොමේ මස්. නොමේ මස්. බොන්න පුළුවන්. පස්වෙනි ඒ ශබ්ද අක්ෂරය තමයි බී. බී අකුරට අයිති ඒ ශබ්ද අක්ෂරය තමයි බේ. බලමු උදාහරණය තොබී මස්. මෙතන බී අකුර ඉවත් වෙලා බේ අකුර එකතු වෙනවා. එතකොට හැදෙනවා තොබේ මස්. තොබේ මස්. පියා බන්න පුළුවන්. ඊළඟට තියෙනවා නී අක්ෂරය. නී අක්ෂරයට අයිති ඒ ශබ්ද අක්ෂරය තමයි නේ. උදාහරණය ශිනී මස්. නී අකුර ඉවත් වෙලා නේ අකුර එකතු වෙනවා. එතකොට හැදෙනවා ශිනේ මස්. ශිනේ මස්. මරන්න පුළුවන්.
ඊළඟට තියෙනවා කී අකුර. ඒකට අයිති ඒ ශබ්දාක්ෂරය තමයි K. උදාහරණය කකිමස්. කී අකුර ඉවත් වෙලා K අකුර එකතු වෙන්න ඕනේ. එතකොට හැදෙනවා කකේමස්. කකේමස් ලියන්න පුළුවන්. ඊළඟට තියෙනවා ගී අකුර. මේකට අයිති ඒ ශබ්දාක්ෂරය තමයි G. උදාහරණය නුගිමස්. ගී අකුර ඉවත් වෙලා ගේ අකුර එකතු වෙන්න ඕනේ. එතකොට හැදෙනවා නුගේමස්. නුගේමස් ගලවන්න පුළුවන්. පළමු කාණ්ඩයේ අවසාන ඒ ශබ්දාක්ෂරය ෂී. ෂී අක්ෂරයට අයිති ඒ ශබ්දාක්ෂරය තමයි සේ. උදාහරණය බලමු. හනෂිමස්. ෂී අකුර ඉවත් වෙලා සේ අකුර එන්න ඕනේ. එතකොට හැදෙනවා හනසෙමස්. හනසෙමස් කතා කරන්න පුළුවන්. මේ විදිහට තමයි පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපද කනෝකේ වලට හදන්නේ. මම හිතනවා මේ කොටස ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට අපි බලමු දෙවන කාණ්ඩයේ ක්‍රියාපද කොහොමද කනෝකේ වලට හරවන්නේ කියලා. මෙතනදී ක්‍රියාපදයේ මස් කොටස ඉවත් වෙලා ඒ වෙනුවට රරේ මස් කියන අලුත් වචනයක් එකතු වෙනවා. අපි උදාහරණ කිහිපයක් බලමු. මිමස් කියන ක්‍රියාපදේ මෙතනදී මස් කොටස ඉවත් වෙලා රරේ මස් එකතු වෙන්න ඕනේ. එතකොට හැදෙනවා මිරාරේ මස්. මිරාරේ මස් බලන්න පුළුවන්. තව උදාහරණයක් බලමු. නෙමස්. මස් කොටස ඉවත් වෙලා රරේ මස් එකතු වෙන්න ඕනේ. එතකොට හැදෙනවා නෙරාරේ මස්. නෙරාරේ මස් නිදා ගන්න පුළුවන්. තව උදාහරණයක් බලමු. තබේ මස්. මස් කොටස ඉවත් වෙලා රරේ මස් එකතු වෙන්න ඕනේ. එතකොට හැදෙනවා තබේ රරේ මස්. තබේ රරේ මස් කන්න පුළුවන්. මේ විදිහට තමයි දෙවෙනි කාණ්ඩයේ ක්‍රියාපද කනෝකේ වලට හැදෙන්නේ. මෙතනදී රරේ මස් කියන වචනය හොඳට මතක තියාගන්න ඕනේ. දෙවෙනි කාණ්ඩයේ ක්‍රියාපද කනෝකේ වලට හරවන්න හරිම ලේසි. ඊළඟට අපි බලමු තුන්වෙනි කාණ්ඩයේ ක්‍රියාපද කොහොමද කනෝකේ වලට හරවන්නේ කියලා. තුන්වෙනි කාණ්ඩයට අයිති ක්‍රියාපද මූලික වශයෙන් දෙකයි තියෙන්නේ. කිමස් සහ ෂිමස්. අපි උදාහරණ වලින් පැහැදිලි කරගමු. මෙතනදී කිමස් කියන ක්‍රියාපදයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා එකතු වෙනවා අලුත් වචනයක් කොරාරේ මස්. කොරාරේ මස් කියලා. කොරාරේ මස් කියන්නේ එන්න පුළුවන්. ඊළඟට ෂිමස් කියන වචනයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වෙලා එකතු වෙනවා දෙකිමස් කියන වචනය. දෙකිමස් කියන්නේ කරන්න පුළුවන්. තුන්වන කාණ්ඩයේදී ෂිමස් කියන වචනය භාවිතයෙන් සකස් වුණ අනිත් ක්‍රියාපද සඳහා දෙකිමස් කියන වචනය භාවිතා කරනවා. කයිමොනෝ ෂිමස්. ෂිමස් කියන වචනය වෙනුවට දෙකිමස් එකතු වෙනවා. කයිමොනෝ දෙකිමස්. කයිමොනෝ දෙකිමස් shopping කරන්න පුළුවන්. තව උදාහරණයක් බලමු. බෙන්කියෝ ෂිමස්. මේක වෙනස් වෙනවා. බෙන්කියෝ දෙකිමස්. බෙන්කියෝ දෙකිමස් පාඩම් කරන්න පුළුවන්. තව උදාහරණයක් බලමු. සෝජි ෂිමස්. මේක වෙනස් වෙනවා. සෝජි දෙකිමස්. සෝජි දෙකිමස් පිරිසිදු කරන්න පුළුවන්. මම හිතනවා තුන්වෙනි කාණ්ඩයේ ක්‍රියාපදත් කොහොමද කනෝකේ වලට හරවන්නේ කියන කොටස ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට අපි බලමු අපි දැන් ඉගෙන ගත්ත කනෝකේ කොහොමද වාක්‍ය වලට යොදන්නේ කියලා. වාක්‍ය පැහැදිලි කරන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න. විශේෂම දේ තමයි මේ කනෝකේ සමග යෙදෙන නිපාතය ගා නිපාතය. මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ කොටසක්. පේපර් එකේදී මේ සම්බන්ධව අහන්න පුළුවන් විශේෂ ප්‍රශ්නයක් තමයි මේක. කනෝකේ ක්‍රියාපදයකුත් එක්ක යෙදෙන්න පුළුවන් නිපාතය මොකක්ද කියලා. තව ගා නිපාතයත් එක්ක තව නිපාත කීපයක් දාලා නිවැරදි නිපාතය තෝරන්න එන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ කනෝකේ සමග යෙදෙන්නේ ගා නිපාතය කියලා. හරි අපි බලමු උදාහරණ. පළවෙනි එක හෂිගා සුකායමස්. හෂිගා සුකායමස්. හෂි භාවිතා කරන්න පුළුවන්. කංජිගා යොමෙමස්. කංජිගා යොමෙමස්
කංජි කියවන්න පුළුවන්. සුෂි ගා තබෙරාරෙමස්. සුෂි ගා තබෙරාරෙමස්. සුෂි කන්න පුළුවන්. නිවුසුගා මිරාරෙමස්. නිවුසුගා මිරාරෙමස්. නිවුස් බලන්න පුළුවන්. හෙයාගා සෝජි දෙකිමස්. හෙයාගා සෝජි දෙකිමස්. කාමරය පිරිසිදු කරන්න පුළුවන්. මං හිතනවාද අපි කතා කරපු කනෝකේ පාඩම ඔයාලට තේරෙන්නේ නැති කියලා. නොතේරුණ තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ ව්‍යාකරණ පාඩම ඉක්මනටම අරන් එන්නම්. එතකම් මේ පාඩම හොඳින් පාඩම් කරන්න. අද පාඩම හොඳයි නම් ලයික් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝවක් කරන් ඉක්මනින්ම එන්නම්. ස්තුතියි රැඳී සිටියාට සුබ දවසක්.